ඇවිල්ලා නෙමෙයි බලෙන් එවලා මගේ ජීවිතේ ඇත්තටම වෙනස් වුණා. මේකට ආවට පස්සේ ග්‍රැමර් ස්පීකින් දෙකම කතා කරන්න ලියන්න දෙකම බැලන්ස් එකේ සිද්ධ වුණා. දින 50කින් ඔයාගේ ලයිෆ් එක වෙනස් වෙනවා කිව්වොත් බ්‍රිටිෂ් වේ එකේ 50 day කැම්ප් එකට ඇවිල්ලා ඇත්තටම දසනේ ඔයාගේ ලයිෆ් එකත් වෙනස් වුණාද? කැමැත්තෙන් ඇවිල්ලා නෙමෙයි බලෙන් ඇවිල්ලා මගේ ජීවිතේ ලොකු වෙනසක් වුණා. කවුද බලෙන් එව්වේ? අම්මා. අම්මා දැන් මේ අරගෙන තියෙන තීරණය ගැන ඔයාට මොකද හිතෙන්නේ? ඇත්තටම සතුටුයි. හරි. එතකොට ඇත්තටම දසනේ මේ බ්‍රිටිෂ් වේ කැම්ප් එකට එන්න කලින් සහ ඔයාගේ ජීවිතේ දැන් වෙද්දි වෙනස් වෙලා තියෙන විදිය කොහොමද? ඇත්තටම මං එන්න කලින් මගේ ග්‍රැමර් නොලෙජ් එක විතරයි තිබ්බේ ගොඩක්ම. ස්පීකින් පැත්ත පල්ලෙහාම තිබ්බේ. හල්ලෙහා. මේකට ආවට පස්සේ ග්‍රැමර් ස්පීකින් දෙකම කතා කරන්න ලියන්න දෙකම බැලන්ස් එකේ සිද්ධ වුණා. සිද්ධ වුණා. ඒ කියන්නේ දැන් ඔයාට ඇත්තටම හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. පුළුවන්. හරි. එතකොට දසුනි ඔයාට දැන් මේ දවස් 50ක් ගෙදර අම්මලා තාත්තලාගෙන් ඈත් වෙලා ඉඳලා තියෙනවා. මට දැනගන්න පුළුවන් ද ඔයාගේ ජීවිතේ මේ දවස් 50 ඇතුළත මොන හරි අමතක නොවන සිදුවීම් තිබ්බද? තියෙනවා. ගොඩක් තියෙනවා. එකක් නෙමෙයි ගොඩක් තියෙනවා. අපි එකක් මතක් කරමු බලන්න. ඇත්තටම අපිට නැගිටින්න වෙලාවක් දීලා තියෙනවා හොස්ටල් වල. වෝන් මිස්ලා ඇවිල්ලා අපිව නැගිටවනවා. කොහොම හරි පහ වෙන්න කලින් නැගිටින්න ඕනේ. මට මායි තව ළමයි දෙතුන් දෙනෙකුයි 5:45 වෙනකන් කොහොම නිදාගත්තා. නිදාගෙන ඉඳලා සද්දයක් නැතුව ළමයි සේරම සද්ද නැතුව ඉඳලා මං එකවර බැලුවා මං පරක්කු ඇති කියලා විතර නැගිට්ටා. නැගිටලා බලද්දි වෝන් මිස් මගේ ඇඳේ හාපැත්තේ මට කිව්වා රැහැත් වෙන්න. රැහැත් තියලා ඔය එළියට ඇවිල්ලා පෙරඩ් එක ඉස්සරහා කොට ඔලුවේ තියාගෙන ඉන්න ඕනේ කියලා. තාම මතකයි මතක තියෙන එකේ ෆොටෝ පාව අපිට තාම පෙන්න ඉන්නවා. ඇත්තටම මේ ඒ දේවල් ඔයාලට මෙහිදී කරන්නේ ඔයාලගේ ජීවිතේ හදාගන්න. මං හිතනවා ඒ දවසේ ටිකක් හිතට අවුල් ගියාට මේ වෙද්දි ඇත්තටම මේ දේවල් කරපු එක හොඳයි කියලා ඔයාට හිතෙනවා ඇති. අනිවාර්යෙන්ම. ඇත්තටම. So Dasuni, what is your future ambition? Actually, ma'am, I want to be a nurse because it is in my childhood dream. මං විශ් කරනවා ඔයාගේ ෆියුචර් ඇම්බිෂන් එක අනිවාර්යයෙන්ම ඔයාලට සක්සස් කරගන්න ලැබෙන්න කියලා. ඉතින් දසුනි අපි කියමු අපේ මේ 50 day ඉංග්‍රීසි අපේ බ්‍රිටිෂ් වේ ඉංග්‍රීසි ඇකඩමි එකෙන් තියෙන මේ කැම්ප් එකට ඉස්සරහට ඉන්න කෙනෙක්ට ඔයාට මොකද කියන්න තියෙන්නේ? බය නැතුව රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. ඔයාලත් ඇවිල්ලා බලෙන් හරි කමන්නේ. ඇවිල්ලා බලන්න ඊට පස්සේ ඔයාලට යන්න හිතෙන්නේ නැති වෙයි. මම මේක බය නැතුව රෙකමෙන්ඩ් කරන ඕන කෙනෙකුට. Thank you so much දසුනි අත්තරම අපිත් එක්ක එකතු වුණාට. Thank you. එහෙනම් ඔයාලත් ඔයාලගේ ඉංග්‍රීසි knowledge එක improve කරගන්න ඕන නම් අනිවාර්යෙන්ම බ්‍රිටිෂ් වේ එකේ තියෙන 50 day camp එකට join වෙන්න. ජීවිතයම හදන තැන